සුබ දවසක් වේවා සියලු දෙනාටම. එතකොට දැන් කවුරු හරි අහන්න පුළුවන් අපෙන් අහන්න පුළුවන් මේ ලංකාවේ පස හරීම සරුද කියලා අහන්න පුළුවන්. ඇත්තටම අපේ පස ගොඩාක් සරුද? නෑ. අපේ පස ගොඩාක් සරු නෑ. අපේ ඝර්ම කලාපයක පස ඒතරම් සරු පසක් නෙවෙයි තියෙන්නේ. ඒකට හේතුවක් කියලා කියනවා නම් සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම මේ පසේ සරු බව රැකෙන පසේ සරු බව රඳා පවතින ප්‍රධානම සාධකය තමයි පසේ පවතින කලිල කියලා කියනවා අපි. ඒ කලිල කියලා කියන්නේ ඇත්තටම අපි දාන පොහොර ටික පසට දාන පොහොර ටික අල්ලාගෙන ඉඳලා ගස් කොළන් වලට නැත්නම් ගස් වල මුල් වලට දෙන්න පුළුවන් නැත්නම් වැඩිපුර කාලයක් තැම්පත් කරගෙන දෙන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව අපේ තියෙන පසේ හරි අඩුයි. ඒකට අපි කියනවා කැටායන හෝමාර්ධාරිතාව කියලා. ඒක ඊටාත්ම අඩුයි අපේ පසේ. ඒකට හේතුව තමයි ඒකට තීරණය කරන්නේ අර මං කිව්ව කලින් කිව්ව අර සරුම කොටස වන කලිල. ඒ කලිල අපේ හොඳ සරු කලිල නෙවෙයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් පසක තියෙන සරුම කොටස තමයි මැටි. එතන මැටි කලිල. එතකොට මැටි කලිල අපේ තියෙන මැටි කලිල සරු බවෙන් අඩුයි. දැන් අපි කතා කරොත් එහෙම සෞම්‍ය කලාපේ රටවල වල තියෙන පසේ තියෙන මැටි කලිල සරු බවින් වැඩි. ඒවා වෙනම මැටි කලිල වර්ගයක් තියෙනවා. අපේ රටේ තියෙන මැටි කලිල විශේෂයෙන්ම කෙවල්නයිට් වගේ මැටි කලිල ඊතරම් සරු නැහැ. එතකොට අපි ගත්තොත් මේ සරු බව මනින නැත්නම් ඒක නැත්නම් පසේ පෝෂක රඳවාගෙන වැඩි කාලයක් තියාගෙන ටික ටික ගහට අවශ්‍ය විදිහට දීමට ඇති හැකියාව කැටහුමාර්ධාරිතාවය අපි මන්න ඒකකයක් තියෙනවා. ඒ කියන්නේ ඕන දෙයක් අපි මනින ඒකකයක් තියෙනවානේ. ඒ ඒකකේ ගත්තොත් එහෙම අපේ රටේ තියෙන මේ මැටිවල විශේෂයෙන්ම කෙවලනයිට් වගේ මැටිවල තියෙන අගය සාමාන්‍ය අපි කියන 10ක්. දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් ඔක ඒකක විතර අපි ගන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ට මිලි සමක කියලා. මිලි සමක සාමාන්‍යයෙන් 10ක් වගේ තියෙනවා. කෙවලිනයිට් වගේ. නමුත් අර හොඳ පස්වල නැත්නම් මොන්මොරලේට් වගේ තියෙන මැටි කණිජ වල CEC නැත්නම් කැටයන හෝමාර්ධාරිතාවය වැඩි. ඒවා එක සාමාන්‍යයෙන් තියෙනවා 30ක් විතර තියෙනවා අර අගේ. එතකොට අපේ රටේ ඒවා තියෙන වැඩිපුර ප්‍රමාණයක් විසිරලා පැතිරලා තියෙන මේ මැටි කලිල වල තියෙන්නේ ඉතාමත්ම අඩු ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් සරු බව අඩුයි. සෞම්‍ය කලාපේ රටවල ඒ වගේ 3 ගුණයක් වගේ සරුයි. සරු මැටි කලිල වැඩිපුර තියෙන්නේ. විශේෂයෙන් අපේ රටෙත් ඔය ග්‍රුමුසෝල්ස් කියන සොයිල් පස්වල තියෙනවා මේ මොන්මොරොනයිට් කියන ඒවා. එතකොට ඒවැයි තියෙන්නේ ඉතාමත්ම ලංකාවේ අඩු ප්‍රදේශයක තමයි විසිරලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපේ පසත් සරු අඩු නම් එතකොට කැටයන හෝමාර්ධාරිතාවය වැඩි කරගන්න තුමනාවක් තියෙනවා නම් අර ඒකකේ වැඩි මොන හරි ද්‍රව්‍යයක්වත් ඇද්ද ලෝකේ කියලා බලන්න තියෙනවා. ඒ තමයි හියුමස් නැත්නම් කාබනික ද්‍රව්‍ය වල තියෙන කැටයන හෝමාර්ධාරිතාවය ගැන කතා කරොත් හියුමස් තමයි හොඳම එක. සාමාන්‍යයෙන් අපි කියනවා අපේ තියෙන මැටි කණිජ වල කෙවලනයිට් වල 10ක් තියෙනවා නම් ඒකේ 300ක් තියෙනවා. ඒ කියන්නේ කාබනික පොහොර පසට එකතු කිරීම වැදගත්කම මේකෙන් තේරෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද විශේෂයෙන්ම මේ වගේ 30 ගුණයක් නැත්නම් 30 ගුණයක් වැඩි අපේ තියෙන මැටි කලිල වගේ 30 ගුණයක වැඩි හොඳ සාරවත් ගතියක් තියෙනවා කාබනික පොහොරවල. එහෙනම් අනිවාර්යයෙන්ම කාබනික පොහොර පසට එකතු කළ යුතුමයි. විශේෂයෙන්ම අපි කුඹුරු පස ගත්තොත් එහෙම කුඹුරු පසේ විශේෂයෙන්ම අපි මේ පිදුරු ටික අනිවාර්යයෙන් පසට එකතු කරන්න මේක විශාල ප්‍රමාණයක් කරවා අපි කතා කරපු කලිල තියෙනවා. කලිල තියෙනවා. ඒ වගේම තමයි අපි කතා කරන විදිහට ග්ලිසිඩියා එහෙම නැත්නම් නත්ත සූර්යය එරබදු වගේ අනිවාර්යයෙන්ම අපි කොළමිටි කිලෝ 25 කොළමිටි 40ක් දාන්න ඕනේ. මේවා එකතු කිරීමෙන් තමයි අනිවාර්යෙන් පස සරු වෙන්නේ. මොකද අපි දන්නවා කුඹුරක පසක හැම වෙලාවෙම පසලකසනවත් එක මැටි සෑහෙන ප්‍රමාණයක් ඉවත් වෙලා යනවා. මැටි වලින් වැලි වලින් වෙන් වෙලා ඉවත් වෙලා යනවා. ඉතින් විශේෂයෙන්ම අපි හැම කන්න එකම වගා කරන මිනිස්සු විදිහට මේ පසේ කලිල ගතිය නැත්නම් පසේ සරු ගතිය පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම කාබනික පොහොර පසට එකතු කළ යුතුම වෙනවා.